ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය. පැත්තකියත් පැත්ත කියන හිරු සමසහය 55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වන මම මදුෂාන් ජයමාලි. මම රුවනිකා කුමාරදාස. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රටක ණය ගෙවීමකට අදාළ මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් තුන්වැනි පාර්ශ්වයක් අතට පත්වී ඇතැයි පාර්ශ්ව රැසකින් චෝදනා. සරලව කියනවා නම් අපේ රටේ මහා භාණ්ඩාගාරයේ පරිගණික අපරාධකරුවෙක් ඇමරිකන් ඩොලර් ලක්ෂ 25ක් පික් පොකට් ගහලා තියෙනවා. ආණ්ඩුවේ මුදල් හොර ගිණුම් වලට දාගෙන තියෙනවා. මුදල් ලේකම්වරයාගෙන් පිළිතුරක් ලැබිලා නැහැ. තාක්ෂණික ණය පැහැර හැරීමක් සිද්ධ වෙලාද කියන එක තමයි අපි අහන්නේ. කඩිනම් විමර්ශනයක් කරන ලෙස නීතිඥ සංගම් වලිනුත් ඉල්ලීමක්. යාල්ට හිරුගෙන් පිළිතුරු සියලු චෝදනා බැහැර කරයි. ප්‍රශ්නගත කන්ටේනර් 323 ගැන විමසන්න ජනපති ඇමති විමල් ඇතුළු පිරිසක් කමිටුව හමුවට කැඳවන්නයි කළ ඉල්ලීම වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප වෙයි. මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට තේරීම්කාරක සභාවක සාක්ෂිකරුවන් කැඳවීම ප්‍රතික්ෂේප කරා. අත් වශයෙන්ම හරිම කනගාටුදායක දවසක්. පාස්කු ප්‍රහාරය ගැන නිර්දේශ හරියට ක්‍රියාත්මක කරන්න තවත් කමිටුවක්. කැබිනට් මණ්ඩලය විසින් අරගෙන ක්‍රියාත්මක නොකරන ලද තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අවකාශ සැලසීම් සඳහා තමයි මේ කමිටුව පත් කර තිබෙන්නේ. දැඩි රැකවල් මැද සුරේෂ් සලේ අධිකරණයට තව දුරටත් රැඳවීමට අවසර. ඇයි 20 අධිකරණයට ඉදිරිපත් කරන්නත් නියෝග කෙරේ. කොළඹ ප්‍රධාන පාසලකට දරුවන් දෙදෙනෙකු ඇතුළත් කිරීමට විදුහල්පතිට අල්ලස් දීමට තත් කළ සහකරුවෙක් හොරල්ලේදී කොටුවේ. එහෙම දෙයක් ගෙවලා දෙන්නම් කියලා අද ෆයිල්ද? මේවා තමයි බින්දුවල දෙකක් දීලා දෙන්නේ. අග්‍රාමාත්‍යවරියගේ සහ ගුවන් හමුදාවේ නමත් විකුණලා. ඇමරිකා ඉරාන සටන් විරාමය දීර්ඝ කෙරේ. ට්‍රම්ප්ගේ උප්පර වැට්ටියක් දැයි ඉරානයට සැකයක්. හෝමුස් සමුද්‍ර සන්ධියේදී භාණ්ඩ ප්‍රවාහන නෞකා 3කට ඉරානයෙන් ප්‍රහාර. ආවා ගත්තා ගිය සිංගර් ෆර්නිචර් සෝෆාලෝවේ රජ්ජුරු ඇන්ලින් ගෝල්ඩ් 5x සීමා බිඳලන්න. දම් රෝවෙතින් පැනසොනික් සැම්සුන් ඉනොවෙක්ස් AC සඳහා සේවා වාර 6ක් නොමිලේ. මහා භාණ්ඩාගාරය විසින් විදේශ රටක ණය ගෙවීමකට අදාළ ඩොලර් මිලියන 2.5ක මුදලක් තුන්වෙනි පාර්ශ්වයක් අතර පත්වී ඇද්ද යන්න කඩිනමින් විමර්ශනය කළ යුතු බවට දේශපාලන නියෝජිතයින් ඇතුළු පාර්ශ්ව රැසක් අවධාරණය කරනවා. එම ප්‍රශ්නගත මුදල් ගනුදෙනු සිදු වී ඇත්තේ 2005 වසරේ දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 වෙනිදා දක්වා කාලය තුල බවයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසන්නේ. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වයත් සමග රටේ මූල්‍ය ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් මතුව ඇති බවයි.